ඔජි ඒ 8200 සිංගල් නීල් මැෂින් එකේ කැපෙන නූලේ දිග ප්‍රමාණය. ඒ කියන්නේ මෙන්න මේ රිමේනින් thread එකේ length එක අඩු වැඩි කරන්නත් අපිට පැනල් එකෙන් තමයි පුළුවන් වෙන්නේ. රයිට් මේ විදිහට මැෂින් එක ඔන් එකේදී P බටන් එක ප්‍රෙස් කරලා මෙන්න මෙතන තියෙන මේ ප්‍රෝග්‍රෑම් නම්බර් 80 කියන එකට සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන ඉවරලා අපි S බටන් එකේ කවරක් ප්‍රෙස් කරලා දැන් අපි ඉස්සෙල්ලා මෙයාගේ තියෙන දුර ප්‍රමාණය කොච්චරක්ද කියලා බලමු. රයිට් එතකොට මෙන්න මේ විදිහට නූල ගත්තට පස්සේ රයිට් අපිට මෙන්න මේ වගේ සාමාන්‍ය දුර ප්‍රමාණයක් තියෙන නූලක් ඉතුරු වෙලා තියෙනවා. සාමාන්‍ය මිලිමීටර් 30ක විතර නූල, ඒ කියන්නේ සෙන්ටිමීටර් 3ක විතර දුර ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. රයිට් මම මෙතන තියෙන අගය වෙනස් කරනවා. මම ඒක අඩු පැත්තට ගන්නවා. රයිට් දැන් ඔන්න මම ටිකක් දිග පැත්තට ගත්තා. ඒ කියන්නේ C ඒ කියන්නේ වැඩි පැත්තට ගත්තා. වැඩි පැත්තට අරගෙන ඉවරලා මම මෙයා එන්ටර් කරනවා. රයිට් එන්ටර් කරලා ඉවරලා දැන් මෙතන අපි බලමු මහලා. රයිට් මේ දැන් නූල ගොඩක් දිගට ඇවිල්ලා තියෙනවා මේ නූල ගොඩාක් දිගට ඇවිල්ලා තියෙන මේ කැපෙන්නේ නැති ප්‍රමාණයටම ඇවිල්ලා තියෙන්නේ. රයිට් ඒ වගේම තමයි මෙතන තියෙන අගේ අඩු කරනකොට රයිට් දැන් තියෙන අගේ අඩු කරලා මම දැන් මෙතන සේව් කරනවා. රයිට් දැන් අපි ඒ වෙලාවට බලමු. රයිට් දැන් ගොඩාක් නූල කොටට තමයි කැපිලා තියෙන්නේ මේ. කොටට තමයි කැපිලා තියෙන්නේ. රයිට් ඒතර මම මෙතන සාමාන්‍යයෙන් අගය 50ක් විතර දාලා එන්ටර් කරනවා. රයිට් මම පොඩ්ඩක් දැන් නූල කොට කැපිච්ච නිසා නූල ටිකක් දිගට ගන්නවා. රයිට් දැන් ඔයාලට පේනවා ඇති මේ. දැන් ඔන්න සාමාන්‍යයෙන් මේ මිලිමීටර් 30ක විතර දුර ප්‍රමාණයට නූල ඇවිල්ලා තියෙනවා.